ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනැල්ලාගේ ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා හායි කොහොමද? ගොඩක් දවසකට පස්සේ තමයි ආයෙත් අලුත් vlog එකක් අරගෙන ආවේ ඔයාලව බලන්න. මං හිතනවා ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඇති කියලා. ඉතින් අදත් වෙනද වගේම උදේම නැගිටලා මිදුලතු ගාලා අත දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් උදේට තියෙන හුළඟ කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක තියෙන්නේ හරි පුදුමාකාර හැඟීමක්. ඒ වගේම ගෙදර වටේ පිරිසිදු කරන ගමන් දවස පටන් ගන්න එක මගේ දෛනික පුරුද්දක් වෙලා තියෙනවා. ඉතින් අද දවසෙත් ගෙදර වැඩ ටික කරන ගමන් ඒ හැම දේමත් එක්ක ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි අද මේ vlog එක අරගෙන ආවේ. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක ටිකටම ඉන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මම මේ හදන්නේ මිදුලතු ගාලා ඉවර වෙලා මගේ මල් වලට වතුර දාගන්න. ඉතින් මං කලින් නම් උදේ විතරයි වතුර දාගත්තේ. දැන් නම් ඉතින් උදේ හවස වතුර දෙපාර දානවා. මොකද මේ දවස්වල අවුව හොඳටම සැරයි. ඉතින් ඒ නිසා මොකද වතුර දාපු ගමම වතුර ටික කොහෙන් ගියාද කියන දන්නේ නැහැ. වතුර ටික වේරෙනවා. ඒ තරම් අවුව සැරයි. ඉතින් කොහොම හරි ඇන්තූරියන් වලට අවුව ගොඩාක්ම හොඳ නැහැ. මල් ගස් ටික මැරෙන්න බලනවා. ඉතින් ඒ නිසා මගේ මල් ටික බේර ගන්නත් ඕනි. ඒ නිසා මම පුළුවන් තරම් මගේ මල් වලට වතුර දානවා. මොකද නැත්තම් ඒ මල් ගස් ටික හදාගන්න අමාරුයි. ඇන්තූරියන් කියන జాතිය කොහොමත් හදාගන්න අමාරු జాතියක්. ඉතින් ඒ නිසා ඉතින් මම දැන් මේ මල් ටිකට වතුර දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් මල් වලට එහෙම වතුර දාගෙන ඉවරයි. දැන් හදන්නේ කපපු දර ටිකක් තියෙනවා. ඒ ටික වේලෙන දාන්න. මේ අම්මා අර කුණු රොඩු ටිකට මේ ගින්දරක් දාලා දූන් ගහනවා. කොහොම හරි ඉතින් අන්න අතර තියෙන දර ටික දැන් වේලෙන දාගන්න තමයි හදන්නේ. ඉතින් කලින් කපපු දර ටිකක් තිබුණා. ඉතින් ඒ ටිකට වේයෝ ගිහිල්ලා තිබුණා. අම්මා ගසලා තියලා තිබ්බා. ඉතින් මට කිව්වා ඒ ටික වේලෙන දාන්න කියලා. ඉතින් මම දැන් ඒ ටික අරන් ගිහින් වේලෙන දාන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කපලා තිබුණු දර ටික මං වේලෙන්න ගෙනල්ලා දැම්මා. මං දැන් දවල්ට උයන ගමන් ඉන්නේ. ඉතින් හදන්නේ පරිප්පු හදලා මාළු බැදලා ලුණු සම්පලයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. බත් එක නා රයිස් කුකර් එකේ. මෙන්න මේ විදිහට පරිප්පු ටිකට ඕනි කරන ටික කපාගෙන දාගත්තා. ඉතින් මිරිස් 3-5 පොල් කිරි දාගෙන ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න විදිහට පරිප්පු එකත් තැම්බෙන්න ලිපෙන් තියාගත්තා. මේ දවස්වල පුදුම පෑවිල්ලක් පායන්නේ. වැස්ස වෙන පාටක්වත් නැහැ. මේ පුදුම රස්නේ. අර අපේ මේ මඩුව මේ ටකරන් නිසා ඉන්න බෑ. පිච්චෙනවා මේ අවුව ටකරන් ටිකට වදිනකොට මේ පුදුම රස්නේ ඉතින්. තාම මාළු එක මේ තැම්බෙන ගමන් තියෙන්නේ. මම මිරිසෙල තමයි මේ ලිපේ තියාගත්තේ. මිටිකිරි ටික ටික තැම්බුණාට පස්සේ දාන්න ඕන. නැත්නම් මිටිකිරි ටික දාගන්න තමයි හදන්නේ. ඔන්න විදිහට දාලා ආයෙම තැම්බෙන්න වහලා තියන්න තමයි තියෙන්නේ. ඉතින් මම පරිප්පු එක දැන් ලිපෙන් බාගත්තා. ඉතින් මම ඔය කොළ පාටට දාලා තියෙන්නේ මුරුංගා කොළ. ඉතින් බබටත් කවන නිසා ඉතින් මුරුංගා කොළ හොඳයිනේ. ඉතින් ඒ නිසා මුරුංගා කොළත් දාගත්තා. මම දැන් නාලා හැම ඉන්නේ. මම දවල් උරුවට පස්සේ නම් මොකද ආයේ වීඩියෝ කරේ නැහැ. දැන් නාලා හැම
හවස ටවුන් එකට යන්න කියලා හිතාගෙන ඉන්න පොඩි බඩු වගේක් ගන්න. ඉතින් බලමු ඉතින් අද අය පහට ඕෆ් වෙනවත් එක්ක ඉතින් බලමු පහට ඕෆ් වෙලා එයිද නැද්ද කියලා. එහෙම වුණොත් පහට ආවොත් ටවුන් එකට ගිහින් එන්න යනවා. ඒක තමයි ඉතින්. මම දැන් නෑවට පස්සේ මේ දවස්වල නම් මෙන්න මේ ඇලෝවෙරා ජෙල් එක පාවිච්චි කරනවා. මොකද මේ දැන් උපස්සරයි වේලෙනවා වැඩි අතපයෙන්. ඉතින් ඒ නිසා මේ ජෙල් එක පාවිච්චි කරනවා. ඊට අමතරව මම දැන් මුණට ගන්නේ මෙන්න මේ ආයුෂ් එකේ ෆේස් ක්‍රීම් එක. අර මගේ මේ නරල පිබිලි ටිකක් තියෙනවා. ඉතින් ඒකට මේ ගොඩාරියක් උදව් වුණා මේ ආයුෂ් එකේ මේ ක්‍රීම් එක. මම එක ඒව ගානවා. මේකක් කියලා නැහැ මේ මාසෙන් මාස වෙනස් වෙන වගේ ක්‍රීම් තමයි ගන්න. එකක් කියලා නැහැ. මේ රොස්ට් එක නම් ගන්න මේ ආයුෂ් එක. මේ ඇත්තටම මේ ඇඟ වේලෙනවා කියන මේ ඇලෝවෙරා ජෙල් එක දැන් ටිකක් ඉවරයි මගේ මේ. මෙන්න මේක ගන්න හොඳයි මේ. ඇඟ අතපය වේලෙනවාට මේ ගොඩක් ඔයාලට දෙතමනේ එහෙම තියාගන්න. ඉතින් එහෙනම් අපි බලමු හවස අයියා පහට ඔෆ් වුණාම ටවුන් එකට ගිහින් බඩු වගේක් ගන්න තියෙනවා. මොකද වෙන්නේ කියලා. දැන් අයියා පහට වැඩ ඔෆ් වෙලා ගෙදර ආවා. ඒන ගමන් රඹුටන් වගේකුත් අරගෙන ආවා. දැන් මේ දවස්වල හැමතැනම රඹුටන් දූරියන් නැහැ වැහලානේ. ඉතින් එයාත් රඹුටන් අරන් යන්න තිබ්බා. දැන් තව ටිකකින් ටවුන් එකට යන්න තමයි හදන්නේ. යන ගමන් ආවෙමු. ඔන්න ඉතින් දැන් අපි ටවුන් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං කිව්වනේ කලින් මට බඩු වගේක් ගන්න තියෙනවා කියලා. ඉතින් අපි ෆුඩ් සිටියෙන් බඩු ටික ගත්තා. ඉතින් ඇත්තටම මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඉතින් අයියට කිව්වා අයියට සපත්යක් ගන්න ඕනි කියලා. ඉතින් ඒ ආවට පස්සේ තමයි මට මතක් වුණේ වීඩියෝ කරගන්න ඕනි vlog එකක් කරනවානේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ වීඩියෝ ක්ලිප් එකක් තමයි. ඉතින් අයියා ඔන්න ඔය සපත් එක තමයි ගත්තේ. මොකද එයාගේ වැඩට දාපු සපත් දෙක පුපුරලා ඒ නිසා. ඉතින් මෙතනින් ඒ සපත් දෙකක් අරගෙන අපි එහෙමම ගියේ අයියලගේ පුංචිලගේ දිහාට. ඔන්න ඉතින් දැන් නම් අපි අයියලගේ පුංචිලගේ දිහාට ආවා. ඉතින් මේ වෙනකොට වෙලාව 6ක් පහ වෙලා. ඉතින් ඒත් බලන්නකෝ 4ට විතර වගේ කුකුලෝ ඉන්නවා. එළිය වැල්ලා හොඳටම. ඉතින් කොහමද දැන් 6ක් පහ වෙලා වෙලාව. කවුද? කුකුලා. කුකුලාද? එපා කොටයි අතට. ඉතින් අපි පුංචිලා ගෙදර ගිහින් එන ගමන් මෙන්න මේ හරිය තිබ්බා ග්‍රීන් විව් කියලා රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඒකෙන් අයියා නැවැත්තුවා රයිස් එකක් අරන් යමු කියලා. ඉතින් දැන් මේ ඉන්නේ රයිස් එක දානකම්. ඉතින් අපි රෙස්ටුරන්ට් එකේත් පැය භාගයක් විතර ඉඳලා දැන් ඉතින් රයිස් එකත් අරගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 8ට විතර ඇති. කොහොම හරි ඉතින් ඔන්න විතර තමයි අද දවසේ මගේ vlog එක ඉවර වෙන්නේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.